සම්මුඛ සාකච්ඡා ගැන අපි කතා බහක් ආරම්භ කළා. සති දෙකක පමණ විරාමයකින් පස්සේ සම්මුඛ සාකච්ඡා පිළිබඳ තවත් වැදගත් කොටසක් ගැන කෙටියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. සම්මුඛ සාකච්ඡා කරනකොට අපි දකිනවා විද්‍යුත් මාධ්‍යයේ අද බොහෝ විට ජනප්‍රිය වෙච්ච සාකච්ඡා. හැබැයි සම්මුඛ සාකච්ඡාවක් කියන එකේ අර්ථය, සම්මුඛ සාකච්ඡාවක් කියන කුමක්ද කියන එක නිවර්දිව හඳුනාගෙන මේ සාකච්ඡා කරනවාද කියන ප්‍රශ්නය අපිට පැන නගිනවා. ඒක සාර්ථක වෙන්න නම් සම්මුඛ සාකච්ඡාවක් කියන කුමක්ද කියන එක නිවර්දිව හඳුනා ගැනීම ඉතාම වැදගත්. සම්මුඛ සාකච්ඡාවක් කියන්නේ මොකක්ද? සම්මුඛ සාකච්ඡාව ගැන නිර්වචනයක් තියෙනවා. මෙන්න මෙහෙම: ප්‍රශ්න ඇසීම මගින් තම පැහැදිලි සම්මුඛ සාකච්ඡාවක ප්‍රධාන දේ ප්‍රශ්න ඇසීම මගින් අසන්නාගේ ප්‍රයෝජනෙ උදෙසා අපි මේ සාකච්ඡාව කරන්නේ අපේ අසන්නාගේ එහෙම නැත්නම් ප්‍රේක්ෂකයාගේ පාඨකයාගේ ප්‍රයෝජනෙ සඳහා. පුද්ගලයන්, ස්ථාන, සිද්ධි සහ ගැටලු යන ආදී පිළිබඳව මේ වගේ සාකච්ඡාවකදී අපිට පුද්ගලයෝ ගැන කතා කරන්න පුළුවන්, යම්කිසි ස්ථානයක් ගැන කතා කරන්න පුළුවන්, සිද්ධියක් ගැන කතා කරන්න පුළුවන්, සමාජයේ අපිට බලපාන ගැටලුවක් ගැන කතා කරන්න පුළුවන්. මේ වගේ දේවල් පිළිබඳව පිළිතුරු දෙන්නාගේ වචන වලින්ම සම්මුඛ සාකච්ඡාවකදී පිළිතුරු දිය යුත්තේ සම්මුඛ සාකච්ඡා කරු නෙවෙයි. ප්‍රශ්න අහන එක්කත් උත්තර දෙනවා නම්, පිළිතුරු දෙනවා නම් එතන සාකච්ඡාවක් නැහැ. පිළිතුරු අපි ගන්න ඕන අපිට පිළිතුරු දෙන්න පුද්ගලයාගේ වචන වලින්මයි. සමහරවිට සාකච්ඡාකරු පිළිතුරක් දන්නවා වෙන්න පුළුවන්. හැබැයි පිළිතුර ප්‍රකාශ කරගත යුත්තේ අපේ සාකච්ඡාවට සහභාගී වෙන සම්පත්දායකයාගේ කටහඬින්මයි, ඔහු තුලින්මයි. අපිට මොනවද මේ විදිහට ලබා ගන්න පුළුවන් සම්මුඛ සාකච්ඡාවකින්? තොරතුරු, යථා කරුණු, අදහස්, මතවාද ඔකෙන් පැහැදිලි කිරීම. මෙන්න මේවා සම්මුඛ සාකච්ඡාවකින් අපි ලබා ගන්න ඕන. යම් කිසි සිද්ධියක් වෙන තොරතුරු, නැත්නම් යථා කරුණු, අදහස්, මතවාද, මෙන්න මේ පැහැදිලි කිරීම ලබා ගන්නා ශිල්ප ක්‍රමයක් සම්මුඛ සාකච්ඡාව. ඉතින් ශිල්ප ක්‍රමයක් නම් අපි ඒක ඉගෙන ගන්නට ඕන. උගතමනා ශිල්පේමයි මතු රැකිනා කියලා තියෙනවානේ. ශිල්පය දන්නේ නැතුව සාකච්ඡා කිරීම අතිශයින්ම ඵලදායී නොවන තත්වයක්. ඉතින් අද ශිල්පයේ දැනග සාකච්ඡා කරනවද, නොදැන සාකච්ඡා කරනවද කියන එක සම්මුඛ සාකච්ඡා නිරීක්ෂණය කරලා ඔබට බලා ගන්නට පුළුවන්.